Assalamu alaikum. Welcome to my YouTube channel. ගෙදර කිචන් එක පැත්තටවත් යන්න නැති කෙනෙක්ට වුණත් ඉක්මනින් මාළු කරියක් උයා ගන්න හැටි අද අපි ඔයාලට කියලා දෙනවා. මුලින්ම මාළු ටික කපලා හොඳින් සෝදා පිරිසිදු කරගෙන කහ කුඩු සහ ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. නැවතත් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. එතකොට තමයි මාළු වල තියෙන පිලී ගඳ ටික යන්නේ. ඊට පස්සේ ලුණුයි කහ සියඹල ටිකකුයි දාලා විනාඩි 5ක් හෝ 10ක් තියාගන්න. ඔයාලට වෙලාව වැඩියෙන් තියෙනව නම් විතරක් පැයක් වුණත් තියාගන්න පුළුවන්. සියඹල හොයාගන්න බැරි වුණොත් සියඹල වෙනුවට දෙහි ගෙඩියෙන් භාගයක් වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මාළු කරිය හදාගන්නයි යන්නේ. සීසන් කරගත්තු මාළු ටිකට අවු මිරිස්, කරපිංචා, ගොරක කෑලි 5ක් වගේ එකතු කරලා ඒකට ගම්මිරිස් මේස හැන්දයි, මිරිස් කුඩු මේස හැඳි 4යි, කහ කුඩු මේස හැඳි භාගයයි, අබ තේ හැඳි භාගයයි, උළුහල් චුට්ටකුයි වතුර තේ කෝප්ප 2කුයි ඇඩ් කරලා හොඳින් මික්ස් කරගන්න ඕනේ. දැන් මික්ස් කරපු මාළු කරිය වැඩි ගින්දරේ තියාගන්න. මේ මාළු කරියේ විශේෂත්වය තමයි චුට්ටක්වත් මේකට තෙල් දාන්නේ නැහැ. කරිය මද ගින්දරේ පිසෙනකොට මාළු වල තියෙන ස්වාභාවික තෙල් ගතිය මාළු කරියට ඇඩ් වෙනවා. ඒ නිසා තමයි අපිට තෙල් අවශ්‍ය වෙන්නේ නැත්තේ. විනාඩි 10කින් පස්සේ ලිපේ ගින්දර අඩු කරලා ටික වෙලාවකින් ලිප ඕෆ් කරගන්න. මේ වගේ රසවත් මාළු කරියක් ඔයාලටත් පිළියෙල කරගන්න පුළුවන්. try කරලා බලන්න. මෙවැනි තවත් වීඩියෝ නැරඹීම සඳහා අපේ channel එක subscribe කර bell icon එකත් click කරලා තියාගන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන්.